කාලෙකට කලින් කරපු ෂූට් එකක බ්ලොග් එක දැන් තමයි ගයිස් ඔන්න එඩිට් කරන්න ගත්තේ. ඔයාලට මතක ඇති මම මේ ෂූට් එක දාලා තිබුණා. ටිකක් වයිරලුත් ගියා. ඉතින් ඒ ෂූට් එක දවස් උදේ මෙන්න මේ විදිහට තමයි මම ෂූට් එකට යන ලෑස්ති වුණේ. පාන්දර 4 ගානට වගේ මම මේ නැගිටලා මගේ බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි හදාගෙන තමයි ෂූට් එකට යන ලෑස්ති වෙන්නේ. මේ ෂූට් එකට මම ටිකක් ඩයට් කරලා ඇබ්ස් ටික පොඩ්ඩක් හදාගත්තා. නමුත් මට ඕනේ විදිහට මගේ ඇබ්ස් ටික ඇවිල්ලා තිබුණේ නැහැ. මොකද මම ටිකක් අසනීප වෙලා හිටිය ගිය දවස් ටිකක. ඉතින් මම මේ පාන්දර නැගිටලා කැම ටික හදාගෙන කරගෙන තමයි යන්න ලෑස්ති වෙන්නේ. සලෝන් එකට මේකප් එක දාගන්න සැලොන් APL එකට තමයි ගියේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ලස්සන මේකප් එකක් සැලොන් APL එකෙන් මට දාලා දුන්නා. ඊට පස්සේ ඔන්න ගියා ඉස්රු අයියලයි ගෙදර. ඉස්රු ඩියනකේ අපේ කැම්පස් එකේ අයියා කෙනෙක් දක්ෂ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් එයා තමයි මේ ෆොටෝ ෂූට් එක කරේ. අතරම අපි එදා ෂූට්ස් තුනක් කරා. මෙයාගේ වයිෆ් එයා තමයි මගේ ඩ්‍රෙස් එක ගානට හදලා කස්ටියුම් පැත්ත මට කරලා දුන්නේ දවස් ඇතුළත. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් behind the scenes වල මොඩල්ස්ලට ඇත්තටම හරියටම පෝසස් කියලා දෙන්නේ කවුද කියලා. ෆොටෝග්‍රැෆර් තමයි හැමදේම කියලා දෙන්න මේව කරන්න කියලා. මොකද මට නම් ඇත්තටම ලොකුට තේරෙන්නේ නැහැ ඔය පෝස් කරන ඒවා. කිව්වම කරන්න තමයි දන්නේ මම නම්. මොකද මම මොඩලින් කරන්නේ නැති නිසා. පොඩි ටච් එකක් තියන එහා එක නියමයි. මේ කොන්ෆ්‍රෙන්ස් එකක් ඒත් ඇත්තටම මට ඕන මේ වගේ ලස්සන ෂූට් එකක් කරන්න. මට ඕන විදිහට ඒ ෂූට් එක ඉස්රෝය කරලා දුන්නා. Moon game of the heart pain. Ini mana yang? Anu, jadi, light take baik terus moon. Kita lihat yang now. සමහරලාට මේ එයාලා දෙන පෝසස් අපිටවත් කරන්න බෑ. අපිට වඩා හොඳට එයාලා ෆොටෝග්‍රැෆර්ස්ලා පෝසස් කරනවා. මේක තමයි ඇත්තටම මම ආසම ෆොටෝ ෂූට් එක. මම මේක මාර ආසයි. Ini mana nih? අනේ ටිකනේ. ලස්සනයි. ඒක වෙන්නන්න. අර මේ මුලින්ම අපි ගත්ත ඩෙනිම් එක ඇඳලා වගේ. අයියෝ කට්ටි කන්න හදන්නේ. වනේ දැන් මිස්සලා. හදාගත්ත. පේනවනේ කැපවීම. රත් කරගෙන කනවා. දැන් නම් මේව කරන්න විදිහක් නැහැ නේද? මෙයා ඉන්න. ඔව් මෙයා ඉන්න.